ආවාරණි ගත්තා මේ 4,75,000 වසරකින් ගෙවන්න යෝජනාව සම්මත වුණා. ගෙවන්න දෙන්න බෑ. ඒක මාස 6කට තමයි දෙන්න පුළුවන්. මේ සංශෝධනයේ යටත්ව මොකද ඒක නැත්තම් විශේෂ මාතෘකාවක් ගන්න. ඔව් විශේෂ මාතෘකාවලදී අපිට ඒකට ඇතුළත් කරනකොට තමයි තුනේ අර මාතෘකාවේ අපි දාලා තියෙන එකයි ඒකයි අපිට අධිකරණ ලැබෙන්න අපිට බලපෑම් දෙයක් ගන්න පුළුවන් කියලා අවස්ථාව. ඔව් ඒක අපි දැන් විශේෂ මාතෘකාවදී ගන්න තියෙනක් තියෙනවනේ. ඒකත් එක්ක ගැටෙනවා. ඒ මොනවත් මාත නියමිත විදිහට සඳහන් අනිත් එක සමින්ද මන්ත්‍රීතුමා කියවනේ අර මේ මොනවද කැබිනට් ඇප්‍රූවල් සම්බන්ධව. ඔව්. ඒ සම්බන්ධව මේකේ මේ විශේෂ සභාවේදී ඇතුළත් වෙලා මිල ගැනීමක් කරලා ප්‍රසම්පාදන කමිටුවට දාලා ඒ අදාළ ක්‍රමවේදයට මිල ගැනීමක් කරනවා. රුපියල් 50,000 කරන් දෙනවා සේනක මහත්තයා. සේනක මහත්තයා කියන්නේ යූඩී එකේ ඉන්න නිලධාරී. එයා මේ නාවල පිටේ ආධිපත්‍යයක් කරගෙන ඉන්නේ මේ කාලයක් තිස්සේ හැම මිනිහගේ මුදල් ගන්නවා. ඒක ස්ථිරයි. අවංකව අනිවාර්ය මේක පැහැදිලි කරන් සල්ලි දීපු කට්ටියක් මං ගේන්න පුළුවන්. සේනක මහත්තයා අරන් දීලා රුපියල් 50,000 ගිය සතියේ. හරිද? යූඩී එකේ දැන් මේ යූඩී එක කියන්නේ සභාපති ඉන්න පුළුවන් කමිටුවේ. උපසභාපති ඉන්නත් බෑ. මන්ත්‍රී මණ්ඩලේ මන්ත්‍රී කෙනෙක්වත් ඉන්න ඕනේ. ඒ ඉන්නත් බැරිලු. ඒගොල්ලන්ගේ යූඩී එකේ ඇට් එකේ සේනක මහත්තයා දැන් බලලා තියෙන නාවල පිටියේ. එහෙමයි අපි අද වැඩක් නැහැ. සභාපති වැඩක් නැහැ. සභාව වැඩ දුන්නේ. හරිද? මම කියන්නේ මේ සේනක මහත්තයා කියන පුද්ගලයා මේ ආධිපත්‍යය කරගෙන මේ ප්ලෑන් එක පාස් කරගන්න එයා මේ සල්ලි ගන්න එක අපි මොකද්ද කරන්නේ? අපි මන්ත්‍රී 15ක් මේක ඉන්නවා. එතුමාට මේක බලය දීලා අපි යනවද? නැත්නම් එතුමාට ඒක වාඩි වෙන්න කිව්වේ? හරිද? එක මිනිහෙකුට එක විදියට කරන්න බෑ මේකේ. මේකේ 100 දැන් ඔය ඔතන මල්ලන්දේම තියෙනවා ලොකු බිල්ඩින් එකක් ටයර් කඩේ. අනවසර ඉදිකේ අපේ හිටපු ටීයෝට යන්නේ කොහොමද ගියේ නෑ. වාර්තා යන්න බැලලා ඉවරනවා. හරිද? දැන් සේනක මහත්තයා කියනවා ඒවා ප්‍රශ්න නෑ. මේ නගරේට ඇවිල්ලා මෙතන ඇවිල්ලා අඩිපනා කලින් ඕනේ. මේ ඉන්ටර්නල් රිපෙයාර් එකක් කරනකොට සභාවතුමා අවසර දෙන්න පුළුවන් ඉන්ටර්නල් රිපෙයාර් එකට. ඒකවත් දෙන්න බෑ. ඒකත් අනවසර ඉසි කඩන්න ඕනේ. අර සේනක මහත්තයාගේ නීති අපි උගන්න දෙන්න දෙයක් නැහැ. හේතුව එක සේනක මහත්තයාට නගර සභාවේ සභාපති කුටේ වාඩි වෙන්න කියලා අපි බලතල යද්දෙමු. හරිද? අපි මන්ත්‍රී ඉඳලා වැඩකුත් නැහැ. අපි මහජනනියව දිනෝ. හරිද? මහජනයට අපි සේවය කරන්න දැයිලා දින්නේ. එක යූඩී එකේ පුද්ගලයෙක් ඉඳ නාවල පිටිය මේකේ හයාලේ යන්න දෙන්න බෑ. අපි කියන්නේ අපි දැන් අපේ മന്ത്രി මණ්ඩලයේ යෝජනාවක් වශයෙන් අපි පත් කරගමු. අපේ සේනක මහත්තයා කියන පුද්ගලයා අපි කියන්නේ යාට විරුද්ධව ඇක්ෂන් එක ගන්න ඕනේ යූඩී එකේ. හරිද? අපේ ලේකම්මල් සභාපතිතුමා නේතමා ලිඛිතව දන්නවම යූඩී එකේ අධ්‍යක්ෂකට. දැන් සභාවෘතයේ සභා වාර්තාවත් එක්ක අපි යමු. මම කිව්වා මේ බලපෑම් හින්දා සමහර වෙලාවට අර මාකට් එක හදලා ඇති කියලා. මේ නිලධාරි මේ බයට අතරම මේ මටත් ඒක තමයි උනේ මගේ බිස්නස් එකට මේ ලියුමට බය වෙලා තමයි මේ ලියුමට බය වෙලා තමයි මගේ වයිට් ටිකක් කැපුවද කියලා මට සැකයක් හිතෙනවා. නිලධාරි මාරු කරලා ඉංජිනේරු මාරු කරලා එහෙම දෙයක් වෙලා තිබ්බා. නමුත් මුළු ලංකාවෙම ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා මේක. අලිමන්තුතුමා කිව්වා මෙතන අනවසර විදියට වයර් ඇදලා තිබ්බනම් නීති විරෝධීව ඇදලා තිබ්බනම් මුළු ලංකාවෙම දැන් අන්තිමට කැපුවේ මගේ වයර් එක විතරයි. ඒ මාස ඔබතුමා කිව්වා අනවසර ඉදිරියට එහෙම ඇදලා තියෙනවා නම් මුළු ලංකාවෙම ක්‍රියාත්මක කරනවා කියලා ඔබතුමා කිව්වා. ඔබතුමා කිව්වා. ඒකත් මගේ කියලා තමයි කපලා තියෙන්නේ. ඒකත් වැරදි කපලා තියෙනවා මගේ කියලා. ඔයගොල්ලෝ කපන එක ලේසිනේ. ඒකයි. හරිද? හැටක් කපලා නැහැ. ඔයවත් කපලා නැහැ. ඔයවත් කපලා නැහැ. මගේ විතරයි. මේ දේශපාලන පරිගණකම ගත්ත මගේ විතරයි. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. නමුත් ඔය මේ ඒ මාර්ගන කොහෙන්ද කියලා ඉවර කරන්න කියලා බලමු. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකත් මම කිව්වේ අර නිලධාරි බය වෙච්ච හින්දා. නැත්නම් මම කියන්නේ ඔක. මේ නෑ මේ වැඩේ හරි සාර්ථකයි. ඒකට අපිට එකෙන්ම ජනාධිපතිතුමාට ඒකට ගෞරවය දෙන්න වෙනවා. මොකද ඒක දිගට බලනවා හොඳටම නාල පිටි ඉන්න ලංකාවේ ඉන්න කුඩුකාරෝ, ගංජාකාරෝ, අයිස්කාරෝ ටික බය වෙලා ඉන්නවා. ඒක අපිට පේනවා. ඒ වගේම තමයි මේ වෙනත් කරුණු ඇතුළේ කමන්නේ කියන්නේ දැන් නිලධාරි වෙනදාට වැඩිය ඒකට එක උදාහරණයක් මම කියන්නම්. මේ මගේ ඔකින්න ආයතනයේ මේ ටූරිස්ට් බෝඩ් ඇප්‍රූවල් එක ලයිසන් එක ඉස්සර කරගන්න ගියා නම් ලක්ෂ 10ක් විතර වියදම් වෙනවා. ඒ කියන්නේ නීති අනුකූල කරගන්න ගියත් වියදම් වෙනවා. දේශපාලන අධිකාරීන් නෙවෙයි නිලධාරි වාදෙට කියමුකෝ අපි. නමුත් ආඩම්බරෙන් කියනවා ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශිතයි මට ඒක පාස් කළ වෙලා තින්නේ සංචාරක අමාත්‍යාංශෙන් සංචාරකයේ ප්‍රවර්ධනය කිරීම නිසා
කට්ටියට 25000 ඊට. 7 ලක්ෂ 20ක් ගන්නවා. තවි ජමාත් ඔබතුමාගේ ලාභයෙන් ඇව්වා නම් ඒ කාලේ මම තවි ජමාත්ද සුන්නි මුස්ලිම්ද කියන එක ඔය ලාෆි මාත්‍යම ඔච්චර ප්‍රශ්න වුණා උලපන ඒ කාලේ ඒවට ඔක්කොම මම ඍජුව මැදිහත් වෙලා ඒ සාධාරණ කරලා තියෙන ඒ කාලේ. හැබැයි මම කිව්වේ ජයසුන්දර ඉන්නවා කියලා මම ඔබතුමාට අද ඇඟිල්ල දික් කරන්නේත් නැහැ එදා දික් කරෙත් නැහැ. මම ඔබතුමා අන්තවාදී කියලා මම කිව්වෙත් නැහැ. මම කිව්වේ ජයසුන්දර ප්‍රදේශයේ ඔබතුමා දන්නවද මේ 2018 එදා ඒ පාස්තු ප්‍රහාරයට වාහනයකුත් එක්ක 4 දෙනෙක් අවුණා ඔබතුමා දන්නවද? ඔව් දන්නවා. අද ඉන්නවනේ ඒගොල්ලෝ තාම. ඔව්. ඉන්නවනේ එළියේ මං කියන්නේ අද උසාවියේ නඩු තිනවා. එළියේ ඉන්න මං කියන්නේ නෑ නඩු තිනවා. වාහන එකක් අරන් ගිහිල්ලා ඒ එදා ඒ පාස්තු ප්‍රහාරේ ඒ කරපු ඒ පුද්ගලයා ඒ වාහනේ අරන් ගිහිල්ලා දීපා ගොරකෝයට ගෙනල්ලා ගොරකෝයෙන් ජයසුන්දරයට ගෙනල්ලා ඒ අවුන ඒක තමයි මම කිව්වේ ඒ ප්‍රදේශයේ හිටිය අන්තවාදී හිටියා ලයිට් 50 ගෙල්ලා දිනවා හරිද ජනතාවගේ සල්ලි ජනතාව රිටර්න් කරන්නත් බෑ ලයිට් එක දාගන්න බෑ මාස 3ක් එනවා අපි කාටද කියන්නේ ඔබතුමා කියන නිලධාරීට වනින්නේ නැහැ මම නිලධාරීට අපි වනින්නේ නැහැ නිලධාරී නියතමානීව වැඩ කරනවා නම් හරිද දැන් උදාහරණයක් ගත්තා ලැප්ටොප් ප්‍රශ්නේ ලැප්ටොප් එක කාටද ගන්න ඕනේ අද තමයි මෙතුමා ලියුම දැම්මේ හැබැයි ඊට ඉස්සෙල්ලා ලැප්ටොප් එක ඇවිල්ලා ඒ කොහෙන්ද උඩින් ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි අපි කියන්නේ නිලධාරී හදාගන්නද මේ කරන්න බෑ මේක දේශපාලන අධිකාරිය වෙනස් වුණාට තාම අර මොන කල්ලි ටිකක් ඉන්නවා මේක ඒ ඉන්න තමයි අපි කියන්නේ අපි ඔයා නිලධාරීට වනින්න එපා වනින්නේ නැහැ නිලධාරී වා සුසනා කරා සභාවේ කියන්න පුළුවන් අස්තමන්තුමා නිලධාරීන්ට අරලා දානවා අලිමන්තුතුමා නිලධාරීන්ට සුවපත් වේවා කියනවා එහෙම නෙවෙයි අපි වැඩ කරනවා අපිට ඕනේ වැඩ තමයි අපිට මිනිසුන්ගේ මේ මිනිස්සුන්ට ගහන්නවත් අර මිනිස්සුන්ට ගහන්නවත් නෙවෙයි අපිට ඕනේ වැඩ කරන්න හරිද එහෙනම් ඔබතුමා මොන හරි හිතේ අමාරුවක් කියලා තිබ්බම සමාවෙන්න කියලා කියන්න පුළුවන් මට අයියානේ මගේ එක්සරාගේ ඒ අපි දේශපාලනේ මම හොඳ උත්තරයක් දුන්නානේ දේශපාලනේ පළවෙනි එක නා චන්ද්‍රගම මාත්‍ය බණ්ඩාරාය දෙවෙනි අන්දකුමාර දිසානායකද ඒක වටිනවනේ අද මේ දේශපාලනේ අපිට ඉස්සරහට යන්න පුළුවන් ඉස්සරහට අපි අන්දකුමාර දිසානායකත් එක්ක අපි යන්න පුළුවන් මේ ගමන දනානුවත්වත් එතුමා වැඩ කරනවා කුඩු නැති කරනවා පාතාල නැති කරනවා අපිත් යන්න උරුවා අපි එතන ඉන්නවා හරි අපි ආයේ ඔබතුමාට ඇඟිල්ල දික් කරලා අරයා ඉන්නවා අන්තවාදී ඉන්නවා කියලා අපි චෝදනා කරන්නේ ඔබතුමා අන්තවාදී නෙවෙයි